සිත හැමදෙනාටම තියෙන එකක්. ඒ සිතට බොහෝ සිතුවිලි ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන සිතුවිලි සමහර ඒවා අපේ ජීවිතේ හැමදාම ඉදිරියට ගෙනියනවා. සමහර ඒවා අපේ ජීවිතේ තවත් පස්සට ඇද දානවා. ඒ නිසා අද ශක්තිමත් සිතක් සඳහා අවශ්‍ය කාරණා 3ක් ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. ශක්තිමත් හිතකට කාරණා 3ක් ජීවිතයට එකතු කරගන්න. ඒ ශක්තිමත් කාරණා 3 1. පෙර අපේ සූදානම. ජීවිතයට එන බොහෝ බාධක, බොහෝ කරදර, දුක්ඛම් කටළු බොහෝ දේවල් සිතට තියෙනවා. ඒ සිතට තියෙන දේවල් වලට අපි පෙර සූදානමක් තියෙන්න ඕනේ. අපේ ජීවිතේ එළඹෙන්නේ දුකම පමණක් නෙවෙයි. සැපම පමණකුත් නෙවෙයි. මේ ලෝකෙට එන කාරණාවන් තියෙන බොහෝ දේවල්. සිතට එන ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක මේ හැමදේම ජීවිතේට එනවා. මතක තියාගන්න හැමදාම ජීවිතේ දුකම නැති බව. ඒ වගේම මතක තියාගන්න ජීවිතේ හැමදාම සැපම නැති බව. දුකත්, සැපත්, ලාභත්, අලාභත්, යසස, කීර්ති, ප්‍රශංසා මේ සියල්ල අතරේ ප්‍රතික්ෂේප වීම වෙනවා. අන්නේ ප්‍රතික්ෂේප වීම වෙනකොටත් ජීවිතේ ශක්තිමත්ව තියාගන්න පුළුවන් නම් හිත ඔබේ හිත වැටෙන්නේ නැහැ. ඒ නිසා ශක්තිමත් හිතක් සඳහා අංක 1 මතක තබා ගන්න පෙර සූදානම. බුදුහාමුදුරුවෝ නම් මේක දේශනා කළේ සීලෝ යථා ඒක ගනෝ වාතේන න සමීරති. බලන්න කොච්චර සැඩසුළඟක් ආවත් ශක්තිමත් ගහක් නම් ගලක් නම් කවදාවත් වැටෙන්නේ නැහැ. හිතත් ආන් එහෙම එකක් කරගන්න. කොච්චර නිന്ദාවත් කොච්චර දුක ආවත් ඔබ සිහිපත් කරගන්න. කොච්චර ජීවිතේට අලාභ වුණත් වැටෙන තැන් තිබුණත් ශක්තිමත්ව හිත තියාගන්න. හරියට සුළඟට හොල්ලන්න බැරි ගහක් ගලක් වගේ ජීවිතයකට කරගන්න. ඊළඟට දෙවෙනි කාරණාව මතක තියාගන්න මනාව තේරුම් අරගන්න. ජීවිතයට එන බොහෝ කාරණාවන් වලදී අපි වැටෙන තව තැනක් තමයි තේරුම් නොගැනීම. එන ප්‍රශ්නය මොකක්ද කියලා හොඳින් අවබෝධ කරගන්න. තේරුම් අරගන්න. මනාව තේරුම් අරගන්න. හොඳින් තේරුම් අරගෙන ඒ ප්‍රශ්නෙට හොඳින් උත්තර හොයන්න. කල යුත්තේ මොකක්ද? නොකල යුත්තේ මොකක්ද? කියන එක තේරුම් අරගන්න. සමහර වෙලාවට අපිට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න ආවහම අපි ඒ ප්‍රශ්නට යට වෙනවා. ප්‍රශ්න තේරුම් අරගන්නේ නැහැ. අඬනවා, වැළපෙනවා, ශෝක වෙනවා. හැබැයි එහෙම කලාට කමක් නැහැ. අපේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙනවා නම්. ඒ නිසා අඬනකොට, වැළපෙනකොට, ශෝක වෙනකොට උත්තර නැති ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නෙට අපි යට වෙලා නම් කවදාවත් අපේ හිත ශක්තිමත් නැහැ. ඒ නිසා ප්‍රශ්නය හොඳින් තේරුම් අරගන්න. තේරුම් අරගෙන ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න. හැබැයි කවදාවත් මතක තියාගන්න ප්‍රශ්නෙට යට වෙන්න එපා. යට වෙන්න එපා. ඒ නිසා දෙවෙනි කාරණාව තමයි මනාව ප්‍රශ්නය තේරුම් අර ගැනීම. 3. තමාට ආදරය කරන්න. ප්‍රශ්නයක් එනකොට සමහර වෙලාවට සමහර ප්‍රශ්න තියෙනවා අපේ ජීවිතේම අපි ඉපා කියලා හිතනවා. ඒ සිත ශක්තිමත් නැති කෙනා. හැබැයි ජීවිතේ මම ආදරය කරනවා කියලා හිතනවනම් පළමුවෙන්ම මටම ආදරය කරනවනම් මට ලෝකේ ආදරය ලැබෙනවමයි. ආදරය ලැබෙනවමයි. එනිසා තමාට තමා අවබෝධ කරගන්න. තමාට තමා පළමුවෙන් ආදරය කරන්න.
තමා ජීවත් විය යුතු බව ආදරය කරගන්න. තමා කෙලින් සිටිය යුතු බව තේරුම් අරගෙන ආදරය කරන්න. වැටුනොත් මට කවුරුත් නැහැ කියන බව තේරුම් අරගන්න. ඒ නිසා සිතට ශක්තිය අරගන්න තමන්ට තමන් ආදරය කරන්න පටන් ගන්න. තමන්ට තමන් ආදරය කරනකොට අන් අය ලෝකයාගෙන් තමන් ආදරය ලබන්න කෙනෙක් වෙනවා වගේම තමාගේ ආදරය ලෝකයට බෙදන්නත් සුදුසුෙක් වෙනවා. තමන්ට තමන්වත් ආදරය කරන්නේ නැත්නම් අපි ලෝකෙට කොහොමද ආදරය කරන්නේ? තමාට තමන්වත් ආදරය නොකරනවා නම් තව කෙනෙකුට අපේ ආදරය බෙදා දෙන්නේ කොහොමද? බෙදා දෙන්න බෑ. ඒ නිසා මගේ ආදරය තව කෙනෙකුට දෙන්න පෙර මම ප්‍රශ්නයක් ඉදිරියේ මගේ සිත ශක්තිමත් කරගෙන තමාට ආදරය කරන්න. අන්නේ ආදරය ඔබගේ ජීවිතයේ ජීවත් කරනවා. ඒ නිසා මතක තියාගන්න ශක්තිමත් හිතක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කාරණා තුනක්. අංක 1 පෙර සූදානම. අංක 2 ප්‍රශ්නය හොඳින් තේරුම් අර ගැනීම. අංක 3 තමාට තමා ආදරය කිරීම. ඔබට ශක්තිමත් හිතක් සඳහා, ශක්තිමත් ජීවිතයක් සඳහා, ශක්තිමත් පැවැත්මක් සඳහා මේ කාරණා තුන ජීවිතයට එකතු කරගන්න කවදාවත් වරදින්නේ නැහැ.